ඔන්න ඉතින් අද වීඩියෝගෙන් අරන් ආවේ AliExpress එකේ ඇවිත් තියෙන අලුත්ම බග් එකෙන් රුපියල් 18කට මම ඕඩර් කරපු ඩිස්ප්ලේ එකක් එහෙම එන Bluetooth earbud එකක් මෙන්න මේ විදිහට තව අයිටම් 3ක් ඔක්කොම අයිටම් 4ක් වෙන්න රුපියල් 18ට අයිටම් 4ක් ඕඩර් කරගන්න පුළුවන් වෙනවා. අද විශේෂම දේ තමයි ඕඩර් එක දාද්දී එරර් එන්නේ නැති වෙන්න, ක්ලෝස් වෙන්නේ නැති වෙන්න ඔයාලට තනියම ඕඩර් එක දාගන්න ඕන විදිය මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඊට පස්සේ ඔයාලටත් පුළුවන් වෙනවා රුපියල් 18 ගානේ මේ වගේ අයිටම් ඇති වෙන්න ඕඩර් කරගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. වීඩියෝ එකට ගිහින් බලමු මොකක්ද මේ අලුත් බග් එක කොහොමද මෙච්චර අඩුවට වටින අයිටම් ඕඩර් කරගන්නේ කියලා. ඉතින් වෙනද වගේම ආයිබෝන් කියලා පිළිගන්නවා සෑහෙන කාලෙකට පස්සේ ඔන්න AliExpress එකේ අලුත්ම බග් එකක් ගැන අරන් ඇවිත් තියෙන්නේ. AliExpress app එක ඕපන් කරගන්න app එක නැත්නම් app එක අරන් මේ විදිහට log වෙන්න. මෙතන තමයි විශේෂම දේ අපි කලින් AliExpress එකේ බග් වලින් offers වලින් order දාද්දී අපිට අලුත්ම Gmail account එකක් අවශ්‍ය වෙනවා. නැත්නම් offers valid වෙන්නේ නැහැ. හැබැයි අද අවශ්‍ය වෙන AliExpress එකෙන් order දාලා තියෙන පරණම account එකක් බලලා delete කරගන්න හේතු ඇයි කියලා මම මේ වීඩියෝ එක හතරතුර කියන්නම්. මාත් මේ විදිහට මගේ පරණම account එකක් බලලා delete කරගන්නවා. මෙතනදී ඔයා country එකවත් currency එකවත් කිසිම VPN එකක්වත් පාවිච්චි කරන්න එපා. මේ තියෙන විදිහටම තියලා මෙතනදී home page එකට එන්න. මෙතනදී මේ bundle deal කියන එකට යන්න. ඒ ආවට පස්සේ අපිට ඔන්න බලා ගන්න පුළුවන් වෙනවා එක එක ගණන් වල ගොඩක් items මෙතන තියෙනවා. මෙතනින් ඔයා from US $2.99 කියන තැන සිලෙක්ට් කරගන්න. මෙතනත් අර වගේම අයිටම් ගොඩක් තියෙනවා. පළවෙනි අයිටම් එක විදියට රුපියල් 372ට තියෙන අයිටම් එකක් බලලා සිලෙක්ට් කරගන්න. පළවෙනි අයිටම් එක විදියට ඔන්න මම ඩිස්ප්ලේ එකක් එහෙම පේන්න තියෙන Bluetooth earbud එකක් තමයි සිලෙක්ට් කරගන්නේ. මෙතන මේ පොඩි පිහියක්ද මොකක් දෙකක් තියෙනවා. මම මේක දෙවෙනි අයිටම් එක විදියට ආයෙත් රුපියල් 372කටම තියෙන අයිටම් එකක් තමයි සිලෙක්ට් කරගන්නේ. ආයෙත් රුපියල් 372කට තියෙන මේ හෑම් ෆ්‍රී එක තමයි සිලෙක්ට් කරගන්නේ තුන්වෙනි අයිටම් එක විදියට. දැන් බලා ගන්න පුළුවන් මේ අයිටම් තුනේ ටෝටල් එක 1117ක් දුකද වෙලා තියෙනවා. දැන් අපි හතරවෙනි අයිටම් එකත් ඉක්මනටම සිලෙක්ට් කරගමු. කලින් වගේ රුපියල් 372 අයිටම් එකක් නෙවෙයි අපි මේ සැරේ සිලෙක්ට් කරගන්නේ රුපියල් 447ක අයිටම් එකක්. මෙන්න මේ data cable එක තමයි සිලෙක්ට් කරගන්න බලන්නේ. ඔන්න දැන් බලා ගන්න පුළුවන් මේ data cable එක සිලෙක්ට් කරනවත් එක්කම අර 1000 ගාණක් තිබෙන ටෝටල් එක රුපියල් 60කට ඇවිත් තියෙනවා. ඔව් දැන් කලබල වෙලා ඉක්මනට ගිහින් ඕඩර් එක දාන්න try කරන්න එපා. මේකෙදි errors එන්න පුළුවන්. errors එන්නේ නැති වෙන්න ඕඩර් කරන විදිය තමයි මම මේ වීඩියෝ එකෙන් අරන් ඇවිත් තියෙන්නේ. වීඩියෝ එක බලලා ගිහින්ම හරියට මේක සැරේ ඕඩර් කරගන්න. මම මේකෙදි හතරවෙනි අයිටම් එක විදියට රුපියල් 447ක අයිටම් එකක් සිලෙක්ට් කරගත්තේ. මේකේ මුළු ටෝටල් එක රුපියල් 60කට ගේන්න ඕන නිසා අපි වෙන ගානක අයිටම් එකක් සිලෙක්ට් කරගත්තොත් මිල ටිකක් විතර වැඩි වෙනවා. චෙක්අවුට් දුන්නාට පස්සේ අපි මෙන්න මේ වගේ ප්ලේස් ඕඩර් දෙන තැනට තමයි එන්නේ. මෙතනදී අපි කලින් දීලා තියෙන ඇඩ්‍රස් ඩීටේල්ස් ටික දෙන්නේ නැතිව අපිට කලින් වගේ සිම්බල් එහෙම දාන්න බෑ ඇඩ්‍රස් වලට. දැන් ඒ සම්පූර්ණ ඇඩ්‍රස් එක එහෙම් පිටිම දාන්නේ නැතුව ඇඩ්‍රස් එකට ටිකක් වෙනස් කරලා දාන්න. නම් එක දාන තැනට නම් එක දාන්න එපා. එතනට අංක ටිකක් දාලා ඇඩ්‍රස් එක දාන තැනටම නම් එක බලලා දාගන්න. ඊට පස්සේ ඔහොමම කාඩ් එක අරන් පේමන්ට් කරන්න යන්න එපා. අන්පේන් එක දාගෙන පස්සේ පේමන්ට් එක හිමීට කරගන්න. මෙතෙන්දී මම සල්ලි නැති කාඩ් එකක් පාවිච්චි කරලා තමයි අන්පේන් එක දාගත්තේ මේ විදිහට. කලින් අයිටම් ටික නෙවෙයි වෙන අයිටම් ටිකක් තමයි මම මෙන්න මේ විදිහට අන්පේන්ඩ් එක දාගත්තේ. අර අයිටම් ටිකත් මෙච්චර වැඩ කරන්නේ නැති හින්දා. එක අයිටම් එකක් රුපියල් 18යි 722ක් වගේ තමයි වෙලා තියෙන්නේ. අර ඩිස්ප්ලේ එකක් එන ඉයර්බඩ් එක ඔන්න රුපියල් 18ට අන්පේන්ඩ් වෙట్లా තියෙනවා.
මේ අයිටම් හතරම එකපාර සිලෙක්ට් කරන් සල්ලි තියෙන කාඩ් එකකින් දැන් පේමන්ට් එක කරගන්න. මේ අයිටම් හතරටම රුපියල් 60ක් වුණාට මේකට රුපියල් 16කද කොහෙද ටැක්ස් එකක් වැදලා තිබුණා. ඒකත් එක්ක ටෝටල් එක රුපියල් 76ක්ද කොහෙද තමයි වෙන්නේ. අයිටම් හතරටම පේමන්ට් එක කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. මම මේ වීඩියෝ එකේ මුලදී කිව්වා අලුත් account එකක් ගන්න එපා කියලා. මේ තියෙන්නේ අලුත් account එකකින් order එක දාද්දි වෙච්ච දෙයක්. අලුත් account වලදී මෙන්න මේ discount expired කියන error එක එනවා. අන්න ඒකයි මම මේ වීඩියෝ එකේ මුලදී ඉඳන්ම කිව්වේ අලුත් account පාවිච්චි නොකර අර කලින් කිව්වා වගේම පරණ account වලින්ම address එහෙම මාරු කරන් අර විදිහට order කරගන්න කියලා. දැන් ඔයාලට ඔන්න පුළුවන් වෙනවා රුපියල් 18ට ඇති තරම් වටින item AliExpress අලුත්ම බග් එකකින් order කරගන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසක් පහලින් කමෙන්ට් කරන්න එක මම වීඩියෝ එක හොඳයි කියලා හිතනවනේ වීඩියෝට ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න දැන් මේ channel එක subscribe කරන්න ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක කරලා තියාගන්න. තවත් වෙනස් විදිහේ වීඩියෝ එකකින් හම්බෙන්න දිරු අදට ගිහින් එන්න සුබ දවසක් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපුවා හැමෝටම